අපි හැමෝගෙම ජීවිත හරිම අමුතුයි. ඔයාට හිතෙන්න පුළුවන් ඇයි මම මෙහෙම හිතන්නේ කියලා. ඔයාගේ හිත එක්ක කතා කරලා තියෙනවද? අපි හැමෝම අපේ හිතත් එක්ක නොසෑහෙන්න කතා කරලා තියෙනවා. මම මේ අද කියන්න යන දේ ගැන ඔයා නිකමට හරි හිතලා තියෙනවද බලන්නකෝ. මේ මොහොතේ ජීවත් වෙන ශක්තිමත් ඔයා ගොඩ නැගුණේ කොහොමද? මේ හැම ජීවිතයක්ම ගොඩ නැගුණේ Tamanට ලැබෙන අත්දැකීම් වලින් කියන්න ඔයා දන්නවද? අත්දැකීම් ලැබෙන්න බොහෝ දේ අපට තේරුම් ගන්න ලේසි වෙනවා. අත්දැකීම් විසින් පරිණත මිනිසු බිහි කරන්නත් මානසික රෝගීන් බිහි කරන්නත් සමත් වෙනවා. පරිණත වෙනවද මානසික රෝගියෙක් වෙලා ජීවිතේ විනාශ කරගන්නවද කියලා අපිම තමයි තීරණය කරන්න ඕනි. අපේ ජීවිත වෙනත් කෙනෙකුට හැඩ කරන්න බෑ. ඒක කරන්න ඕනි අපිම තමයි. නමුත් අපේ ජීවිත විනාශ කරන්න තවත් කෙනෙකුට පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ ඔයාගෙම අනවශ්‍ය ඇබ්බැහිවීම විසින්ම තමයි. නිකමට හරි හිතලා තියෙනවද මේ හැමදේම වෙන්න හේතුවකට කියලා? ඔව්, ඔයා විශ්වාස කළත් නැතත් ඒක තමයි ඇත්ත. මේ හැමදේම වෙන්නේ විශ්වයේ නීතියකට. විශ්වයේ සැලසුම මොකක්ද කියන්න අපි කවුරුත් දන්නේ නැහැ. එකක් මම දන්නවා. විශ්වය හරිම සාධාරණීයයි. අපි දෙන දේ අපිට අනිවාර්යයෙන්ම ඩබල් කරලා දෙනවා. ඒක හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් විශ්වය ඒක අපිට ඩබල් කරලා තමයි දෙන්නේ. මේක සර්කල් එකක් වගේ. ඒක තේරුම් අරන් අපි ජීවත් වෙන්න ඕනි. විශ්වයත් එක්ක ගනුදෙනු කරන බොහෝ දෙනෙකුට අත්දැකීම් බහුලයි. හැකියාව බහුලයි. මොකද මේ දුක සැප දෙකම එකසේ ඔවුන් විඳලා තියෙනවා. ඔයා අද තව කෙනෙකුට නරකක් කළොත් විශ්වය හරිම වෙලාවට ඒක දෙගුණ තෙගුණ කරලා තමයි දෙන්නේ. ඒ වගේම තමයි ඔයා අද හොඳ දෙයක් කළොත් ඒකත් දවසක ඔයාට විශාල වෙලා ලැබෙන්න පුළුවන්. මේ මොහොතේ පුළුවන් උපරිමෙන් සාධාරණ වෙන්න. විශ්වය මේ මොහොතේත් ඔයාට ලැබෙන සුදුසු අනාගතය සැලසුම් කරමින් තමයි ඉන්නේ. ඔයාගේ අනාගතය හොඳ දේවල් පිරුණු ලස්සන අනාගතයක්ද? එහෙම නැත්නම් නරක දේවල් වලින් හිත කලබල කරන අනාගතයක්ද කියලා ඔයාම තමයි තීරණය කරන්න ඕනි. ලැබෙන පුංචි තප්පරේ පවා ඔයා සාධාරණව ජීවත් වෙන්න. තව කෙනෙකුට මානසික සුවතාවයක් වෙන්න. කවදාවත් තව කෙනෙකුට කරදරයක් නම් වෙන්න එපා.